සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ චෛත්‍ය හදනවට වඩා, බෝධි හදනවට වඩා, ධර්මශාලා හදනවට වඩා, කුටි සෙනසුන් හදනවට වඩා, ආරාම විහෙර විහාර හදනවට වඩා මුළු හදවතින්ම තමන් බුදුන් සරණ යන්නේක මහත්ඵලය මහානිසංසයි. ධර්මයේ සරණ යන්නේක, සංඝ රත්නයේ සරණ යන්නේක, තෙරුවන් සරණ යන්නේක මහත්ඵලයි මහානිසංසයි. හැම වෙලාවෙම මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේ ඔය හිත්වලට මතක් වෙනවා නම් ඔයාලා පුදුම පින්වන්තයි. විඳින දුකක් ගානේ බණපද මතක් වෙනවා නම් ඔයාලා පින්වන්තයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඇත්ත. සංසාරේ දුක බව ඇත්ත. කර්ම විපාක අපි විඳින බව ඇත්ත. ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ කෙලවරක් නැති බව ඇත්ත. අනේ මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කොයි තරම් ඇත්තක්ද? අනේ මේ බණපදයක් අහද්දි හිතට දැනෙන මිහිර සැනසෙල්ල කොයි තරම් එකක්ද? අනේ මේ බණපද අපේ ජීවිතේට ඇහුන් නැත්නම් අපි මේ වෙනකොට කොහේ ඉන්නවද? අපි මොකුන්ද? අනේ මේ ධර්මයේ කොයි තරම් ශ්‍රේෂ්ඨයිද කියලා ධර්මයෙන්ම සරණ යනවා. එයාට සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහි වෙනවා නම්, මොග්ගලම් මහරහතන් වහන්සේ සිහි වෙනවා නම්, මහා කස්සප මහරහතන් වහන්සේ සිහි වෙනවා නම්, අංගුලිමාල මහරහතන් වහන්සේ සිහි වෙනවා නම්, ඒ රහතන් වහන්සේලා සිහි වෙනවා නම් එයා සංඝං සරණං ගච්ඡාමි.